සයිබර් දේවධර්ම සෙමිනේරිය මගින් පළමුවට සංවිධානය කරනු ලැබූ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වුණේ මහනුවර හන්තාන රත්නසිරි වික්‍රමනායක වෘත්තීය පුහුණුව ආයතනයේදී. ඒ මාර්තු මාස 15 වෙනිදා. මහේෂ් පෙරේරා WMTC සයිබර් දේවධර්ම සෙමිනේරිය මගින් පවත්වන ලද බයිබල් පාඨමාලාවේ සිසුන් 100කට වැඩි පිරිසක් සහභාගී වී තිබූ අතර එයින් තෝරාගත් සිසුන් 35 දෙනෙක් වෙත මේ දින උපාධි ලබා දීම සිදුව තිබුණා. ප්‍රධාන දෙසුම පැවතුවේ කොරියානු ජාතික මහාචාර්ය කිම් සිව්හන් විසින්. Wisdom will shining like a star. After 12 months and start attend going to church. ඉතින් මාස 12කට පස්සේ ඔවුන් ස්වාමීන් වහන්සේ වෙතට ගත සභාවට යන්න ඔවුන් පුරුදු වුණා. 넓고 좋은 길을 두고 논뚝길로 온 거예요. And they are so very wonderful wide road, but the grandmother always take a narrow road. ඉතින් හැම වෙලාවෙම මේ ස්ථානට යන්න විශාල පුළුල් මාවතක් තිබුණා. නමුත් මේ මව ඉතා පටු මාර්ගය තමයි තෝරාගත්තේ. WMTC සයිබර් දේවධර්ම සෙමිනේරියේ පීඨාධිපති ආචාර්ය ජේම්ස් ඕ ෂෑන් ජෙઓන් කුලපති මෙන්ම හෝලි ලයිට් විෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ දෙවගැති ආචාර්ය කිම් යුක්යන් ඇතුළු නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. අද දවසේ රත්නසිරි වික්‍රමනායක පුහුණු මධ්‍යස්ථානයේ හන්තාන මේ